Good morning guys. ඉතින් අද අපේ කැන්ටින් බ්ලොග් එක තමයි මේකෙන් අපි අරගෙන එන්නේ ඔයාලත් එක්ක. ඉතින් ඒකෙදී අපි උදේ දවල් රෑ මේ කියන්නේ අපේ වේල් තුනම අපි කැන්ටින් එකෙන් කන බ්ලොග් එකක් තමයි ඔයාලත් එක්ක බෙදාගන්නේ. ඉතින් බලමු අපේ කැන්ටින් එකේ කෑම කොහොමද කියලා. ඔන්න ඉතින් අපේ කට්ටියම දැන් ලෑස්ති වෙලා ඉන්නේ. දැන් ඉතින් අපි මෙයාලත් එක්ක තමයි අපේ බ්ලොග් එකේ ඊටු ටික කන්ටිනියු වෙන්නේ. ඉතින් ඔන්න දැන් අපි මේ අලුත් කැන්ටින් එක ඉස්සරහා තමයි ඉන්නේ. අපි දැන් ගිහින් බලමු. පරිප්පු තියෙනවා, ගෝවා තියෙනවා, අලු කෙසෙල් තියෙනවා, මාළු තියෙනවා, ආයි පරිප්පු අතන ඊට පස්සේ ආයි ඉන්දියාප්ප තියෙනවා, පොල් සම්බල් තියෙනවා, නූඩල්ස් තියෙනවා, බිත්තරක් තියෙනවා, පානුත් තියෙනවා. අපි කෑම දාන්න කියලා කිව්වා. එයාලා දැන් අපිට කෑම බෙදනවා. විතරයි. ගත්ත රෝසි. එතකොට මේ රිද්මි අරගෙන තියෙනවා පරාටා. මේ අපන්න ගත්ත මේ එළවලු කෑම එකක්. ෂෑනි රෝල්ස් එකක් ගත්තා. ඉතිලි ගත්තේ නූඩල්ස්. මම ගත්තේ ඉන්දියාප්ප. ඒක තුනකුත් තියෙනවා. මං කෑවේ ඉන්දියාප්පේ ඉතින් මේ අවුලක් නෑ ඉතින් කෑවා. මම කෑවේ මේ නූඩල්ස්. ඒක රසයි. අවුලක් නෑ. ඒක මේ කන්න පුළුවන් මේවා එච්චරයි. ඔව් කන්න පුළුවන්. හරි මම කෑවේ ඉන්දියාප්ප චුට්ටක් සැරේ ඊට පස්සේ යෝගට් එකක් ඊට පස්සේ ඔක්කොම නෝ මේ ඩබල් අපර්ණ කියන්න බලන්න මොනවාද කාපු එක හොඳයිද? අපි දෙන්නම එක බත් එකක් කෑවේ උනාට තිබ්බේගේ අලු ගැසෙලුයි පරිප්පුයි ගෝවයි පොඩ්ඩක් පරිප්පුයි ගෝවයි නම් අවුල් ඉතින් කෑව අවුලන්නේ බඩ ඔයාලා කාපු රෝල්ස් එක? රෝල්ස් එක කෑව බද්ද ඒක නම් මරු ඒක අද හොඳට කර වෙලා තිබුණා ඔය දෙන ලඟ වෙන්නේ? ඒක හරිම රසයි අනේ හරිම ලස්සනයි. ඒ අවුලක් නෑ කන්න පුළුවන් ෂේප්. දැන් අපි කාලා ඉවරයි. අපි දැන් යන්න හදන්නේ. ඒ කියන්නේ මෙතන ලෙක්චර්ස් තියෙන 8ට අපිට තන 9ට තියෙන්නේ. ඒකින්ද ඉක්මනට යන්න ඕන දැන්. වෙලාව පරක්කු වෙලා වගේ තියෙන්නේ. ඔව් තව විනාඩි 4ක් 5ක් වගේ තියෙන්නේ. ඒ වෙලාව ඇතුළත දැන් දුවනවා ලෙක්චර් එකට. අපි ආයි ඉතින් දවල් කෑමෙන් හම්බෙමු. දවල් කන්නේ යන්නේ. ඔන්න අපි දැන් දවල් කෑම කන්නවා. හැබැයි ටිකක් ඔන්නම තමයි මේකේ පෝලිම තියෙන්නේ. ෆ්‍රයිඩ් රයිස් නම් ඉවරයි. මෙන්න මේවා තමයි ඉතින් තියෙන්නේ. පරිප්පුත් ඉවරයි. නැල්ලුම් තියෙනවා, අල බෙදුම් තියෙනවා, නමලම් තියෙනවා. ඉතින් ඔන්න අපි දැන් දවල්ටත් කෑවා. මේ ඉතින් මේ අපි ඔක්කොම වගේ කෑවේ එළවලු බත්. එළවලු බත් කියන්නේ මේ කට්ටිය කියන එකම මේ එළවලු වර්ග ටික තමයි තිබ්බේ. මාළු චිකන් මේම දාගෙන ඉතින් කෑවා. ඉතින් දැන් ගොඩක් කැන්ටින් එකේ හුඟක් සෙනග මේ බදාද දවසක් නිසා හැමෝටම ඉන්ටර්වල් මම. ඔව් හැමෝටම ඉන්ටර්වල් එකම වෙලාවෙ සෙට් වෙනවා. ඒ නිසා ටිකක් සෙනග ඒකින්ද අපිට ටික වීඩියෝ කරගන්න තමාරු වුණා. ඉතින් අපි මේ වැඩි පොලිමේ ඉන්නේ නැහැ. වැඩි පොලිමේ ඉන්නුනේ නැහැ. ඉතින් දැන් අපිට ඊගාවට ගන්න තියෙන්නේ අපේ රෑ කෑම එක. දැන් ඊට කලින් නම් ලෙක්චර්ස් ඉවරයි. මෙයාට නම් වයිව් එකක් තියෙනවා. මට වයිව් එකක් තියෙනවා. දැන් මේකට යන්න ඕන. පරක්කුත් වෙලා තියෙන්නේ. එහෙනම් අපි රෑට හම්බෙමු. ඔන්න දැන් ඉතින් අපි මේ ඇත්තටම ගොත් රෑ කෑම කන්න ආවා. අපි බඩගිනි නැහැ. ඉතින් කන්න බෑ. ඒ හින්ද මේ අපි ගත්තා කෑම එක කෑම එකක් ගත්තේ දෙන්නම. අපි ගත්තේ කොත්තු එකකුයි ස්ප්‍රයිට් එකකුයි. ඇත්තටම කබත් කන්න දැන් කම්මැලි කියලා හිතුණා. කොත්තුවක් කනවා. ඇත්තටම මේ කොත්තෝ මාර සැරේ අද නේ ඇත්තට කන. ඇත්තටම කොත්තෝ මාර සැරේ මේ මට ඇත්තෙන් කඳුළු තේල දෙන්නේ ඒ තරම් ඒක සැරයි. හැබැයි හොඳයි ඉතින්. හැබැයි රහයි. ඒ කියන්නේ අපි වෙනද කොත්තු කනවා මේකෙන් ඊට වඩා මේක රහට තිබ්බ නේද? අද හොඳයි. අපි ඉගෙන සැරයි ගගන එවෙතු වෙන්නේ කෑවා. සැරයි දැන් ඇත්තටම සැරයි. පට්ටම සැරයි. ඇත්තටම රහයි. මම
හිතන්නේ දැන් අපි මෙතනින් බ්ලොග් එක අපේ ඉවර කරනවා. මේ අපි දැන් උදේටත් කෑවා, දවල්ටත් කෑවා, රැටත් කෑවා. ඉතින් අපි මෙතනින් බ්ලොග් එක ඉවරයි. අපි අලුත් බ්ලොග් එකකින් හම්බෙමු. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි.